මේ තියෙන්නේ Thomson PV Popol isolator එකක්. මේකේ ලේබල් එකේ සියලුම විස්තර තියෙනවා මෙන්න මෙතන. අනිත් පැත්තේ ඩයග්‍රෑම් ටික තියෙනවා. මෙන්න මෙතන තියෙනවා අවශ්‍ය විදිහට ඔයාලට කනෙක්ෂන් දාගන්න ඩයග්‍රෑම් ටික පෙන්වලා දීලා තියෙනවා. ඊට අමතරව මේ වයර් ටර්මිනල් 6mm කේබල් එකක් පහසුවෙන් කනෙක්ට් කරන්න පුළුවන් විදිහට වයර් ටර්මිනල් තියෙනවා ලොකුවට. ඊට පස්සේ මේ සිලෙක්ටර් එක ගැන බැලුවොත් මේකේ ඕෆ් එක සෙන්ටර් එකට තියෙන්නේ. උඩින්ම තියෙන්නේ ඔන් එක, යටින් මේක ලොක් කරන්න පුළුවන්. අපි බලමුද මේක කොහොමද ලොක් කරන්නේ කියලා. මොකද රිපෙයාර් එකකට මේ අවශ්‍ය වුණොත් 100% ෂුවර් කරලා ලොක් කරන්න පුළුවන් වෙන්න ඕනේ අයිසොලේටර් එකක් වුණාම. අපි බලමු මේක කොහොමද ලොක් කරන්නේ. නෑ රෝමාක් තියෙනවනේ. මේ තියෙන රෝමාක් එක ඉස්සරහට දාගන්න ඕනේ මෙන්න මේ පැත්තට කරකවලා මේ විදිහට. එතකොට මේක ලොක් වෙලා තියෙනවා. මේක කොහටවත් යන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මෙතනට පැඩ්ලොක් එකක්. ඒ කියන්නේ ඉබ් එක දාලා ලොක් කරන්න ඕනේ. එතකොට කාටවත් මේක කිසිම වෙලාවක ඔන් කරන්න බෑ අපි රිපෙයාර් එකකට ඕෆ් කරලා තියෙනවා නම්.